හයවෙනි ප්‍රශ්නේ ළමයි අපි සුපුරුදු විදිහට ප්‍රතික්‍රියාව ලියාගෙන ඉමු. ගාන හොඳට කියවන්න. KOH එක ප්‍රතික්‍රියා කරන පුතේ H2SO4 ප්‍රතික්‍රියාවේදී පොටෑසියම් සල්ෆේට් ධන දෙකක් H2O හැදෙනවා. මේවා දෙකක් ප්‍රතික්‍රියා කරනවා. ඒ වගේම පුතේ පොටෑසියම් කාබනේට් එක්ක K2CO3 එක්ක ප්‍රතික්‍රියා කරනවා H2SO4 දරුවෝ ප්‍රතික්‍රියා කරාම K2SO4 ධන CO2 ධන H2O තමයි හැදෙන්නේ. මේ ප්‍රතික්‍රියා ලියා ගැනීම ගැන වරි වෙන්න එපා. ඉනෝගනික් කෙමිස්ට්‍රි පුළුවන් මේ කරපු ගමන් මේක පුළුවන් වෙනවා. එතකොට මට ඔයාට එම්ෆසයිස් කරන්න අවශ්‍යයි මෙයාගේ ස්ටොයිකියොමෙට්‍රික් අනුපාතය 2ට 1යි KOHගේ මෙයාගේ එකට 1යි එක මතක තියාගන්න. ඔයාගෙන් අහන්නේ KOH ස්කන්ධ ප්‍රතිශතයනේ. ඒ නිසා අපි KOH ස්කන්ධය KOH සමානයි x කියලා අපි ගමු. එතකොටම මොකද වෙන්නේ? M K2CO3 සමානයි 3 ඍණ x බවට පත් වෙනවානේ. x බවට පත් වෙනවා. right. එතකොට පුතේ අපි මෞලික ස්කන්ධ ගමු. capital M of KOH සමානයි KOH කියනවා පිට 56ක් නේ. 56 ග්‍රෑම් මවුලයට. ඒ වගේම capital M of K2CO3 අපිට එනවා 138ක්. 138ක් ග්‍රෑම් මවුලයට. ඒකක ලියන්න. එතකොට පුතේ මවුල ගණන එනවා MKOH සමානයි x බෙදීම 56යි. ඒ වගේම N K2CO3 සමානයි 3 ඍණ x බෙදීම 138යි. මේ දෙකම මවුල කියලා දාන්න. right. දැන් අපි යනවා ස්ටොයිකියොමෙට්‍රික් අනුපාත වලට. මොකද අපිට දීලා තියෙන්නේ මෙන්න මෙතන දීලා තියෙන්නේ සල්ෆියුරික් මවුල ගාන හොයාගන්න අවශ්‍ය දත්ත. හරිනේ. ස්ටොයිකියොමෙට්‍රික් අනුපාත වලට යනවා. අපි ලියන පුතේ KOH into H2SO4 සමානයි 2 into 1. හරි. මෙතන පේනවන්නේ මේ 2 into 1. එතකොට ඒ වගේම K2CO3 into H2SO4 සමානයි 1 into 1. හරි. එම නිසා NH2SO4 මොනවා වෙච්චද මෙතනට වැය වුණු KOH සඳහා වැය වුණු අපිට එනවා මේක දෙකෙන් බෙදන්න ඕනේ පුතේ. අපි ලියමු මෙහෙම නේ x බෙදීම 56 වැඩි කිරීම දෙකෙන් එක. මෙයාගේ එතකොට NH2SO4 මෙයාට වැය වෙච්ච අර ගානමයි 3 ඍණ x බෙදීම 138යි මවුල. මෙතනත් මවුල right. එතකොට වැය වූ මුළු NH2SO4 සමානයි x බෙදීම 112යි ධන 3 ඍණ x බෙදීම 138යි. මේක හොයාගන්න පුතේ අපිට දත්ත දීලා තියෙන උඩ 0.540ක් කියලා. අපි ලියන 0.5යි මවුල ඝන ඩෙසිමීටරයට වැඩි කිරීම 40 වැඩි කිරීම 10 ඍණ 3යි ඝන ඩෙසිමීටර. right.
ඊළඟට පුතේ අපි මේක නැවත ලියාගමු. x බෙදීම 112 එකතු කිරීම 3 ඍණ x බෙදීම 138 සමානයි අපිට එනවා වැඩි කරාම සර 0.20යි 0.02ක් එනවනේ 0.2යි රයිට්. මේක සුළු කරන්නයි තියෙන්නේ පුතේ. අපි වැඩි මේව කරන්න නැතුව මේවයි ගුණිතේ පොදු ගුණාකාරී විදිහට ගමු. හොඳයි. කුඩා පොදු ගුණාකාරය කියලා ගමු. එතකොට 112යි 138යි ගුණ කරාම එනවා 15450ක් 450න් උඩට එනවා 138යි x ධන 112 වරක් 3 වන මම ගුණ කරනවා 336යි ඍණ 112යි x සමානයි 0.02යි. හරිනේ. ඊළඟට පුතේ 0.02කින් මම ගුණ කරනවා 15450 එතකොට එනවා 309ක්. හරි. 309ක් මේ පැත්තට සමානයි. උඩ ටික මම සුළු කරනවා පුතේ 138න් 112ක් අඩු කරනවා. එතකොට 26යි x එනවා. 26යි x මේ පැත්තට ගේනවා 336 ඍණ කරලා. ඍණ 336යි කියලා. එතකොට පුතේ වාට එනවා 26යි x සමානයි මේකට ඍණ උත්තරයක් එනවා වගේනේ. ඔව්. ඍණ උත්තරයක් එනවා. එතකොට මේ ඉලක්කමක් කොහේ හරි වැරදිලායි තියෙන්නේ පුතේ. අපි මෙහෙම කරගමු. අපි කියමු සල්ෆියුරික් 100ක් වැය වුණා කියලා. මෙතන 100ක් කියලා හදාගන්න ඔයා. සල්ෆියුරික් 100ක් වැය වුණා කියලා. හොඳයි. එතකොට අපි අදාළ විදිහට මම රතු පාටින් වෙනස් කරන ඕගොල්ලෝ බලා ගන්න. මෙන්න මෙතන 100 වෙන්න ඕනේ. හරි. 100 වෙන්න ඕනේ. එතකොට මෙතන එනවා 0.05ක්. එතකොට මෙතනත් එනවා 0.05ක්. එතකොට 0.05 ගුණ කරාම 0.05 ගුණ කරාම 15450න් 772ක් එනවා. 772.5ක්. එතකොට මෙතනට එනවා පුතේ 772.5ක්. දැන් එනවා ඔයාට 772.5න් අඩු කරන 336ක් 436.5ක් එනවා. 436.5ක් අපි බලමු එතකොට සුළු වෙනවද කියලා. මේක බෙදමු 26න් 16.7ක් එනවනේ. එහෙම එන්න බෑනේ. අපිට ස්කන්ධය තියෙන්නේ 3යිනේ. සියට වඩා අපි විතර ගත්තොත් එතකොට 0.03 වැඩි කිරීම 0.03
අපතේ මෙතන 100ක් ගත්තොත් වැඩි වෙනවා. මොකද කරන්නේ අපි ගමු 50ක් කියලා. 50ක් කියලා හදාගෙන යමු හොඳේ. 50ක් කියලා. එතකොට මෙන්න මේ විදිහට වෙනස් කරන්න. 50යි. එතකොට මෙතන එනවා 25යි. වැඩි කිරීම 10.0.2.5යි. එතනත් එනවා 0.2.5ක්. එතකොට මෙතන එනවා පුතේ 0.2.5 ගුණ කිරීම 15450 386ක්. එතනට එනවා 386ක්. එතකොට 0.25කුත් එනවා. එතකොට මේකෙන් අඩු කරාම 336ක් 50.25ක් එනවා. එතකොට 1.9ක් එනවා. ඔන්න හරි. දැන් x එනවා. පුතේ 50.25 බෙදීම 26 සමානයි 1.93 ග්‍රෑම්. මේ මොනවාද? x සමානයි KOH ස්කන්ධය සමානයිනේ. x සමානයි MKOH සමානයි 1.93 ග්‍රෑම්. එතකොට අපෙන් අහන්නේ ස්කන්ධ ප්‍රතිශතයනේ නේද? ස්කන්ධ ප්‍රතිශතය. percentage W බෙදීම W සමානයි 1.93 ග්‍රෑම් බෙදීම 3 ග්‍රෑම් වැඩි කිරීම 100. එතකොට රටෙනවා 1.93 බෙදීම 3 වැඩි කිරීම 100 කියන්නේ 164යි කියලා එනවා. 64.3ට. හරි. පුතාලා මේ ගාන මෙතන වෙනස් කරගන්න. පරිමාව නැත්තම් මයිනස් වැලියු එකක් එනවා. පරිමාව වෙනස් කරගෙන මේක ආයෙ මේ විදිහට හදන්න. හොඳයි. ඒවා ප්‍රැක්ටිස් කරලා කලින් අහුවෙලා තිබුණා නම් පර්ෆෙක්ට්. හරි අපි ඊළඟ ගානට යමු.